ඊයේ යානය පැදූ එයා ඉන්දියා ගුවන් යානයේ ගුවන් නියමු කපිතාන් සුමිත් සංකර්වාල් ඔහු ගුවන් පැය 8200ක් පමණ පළපුරුද්දක් ඇති ගුවන් නියමුවෙක්. දකුණු පස ඡායාරූපයේ සිටින්නේ සහායක ගුවන් නියමුවෝ කලේජ් කුන්දර් ඔහු ගුවන් පැය 1100ක් පමණ පළපුරුද්දක් ඇති ගුවන් නියමුවෙක්. කුන්දර් සහායක ගුවන් නියමුවා ලෙස සුමිත් සමග ලන්ඩනය බලා පියාසර කිරීමේදී මෙම සිද්ධියට මුහුණ දුන්නා. අනුතුරින් ගුවන් නියමුවන් දෙදෙනාම අවසන් ගමන් ගියා. ගුවන් ගමන් පාලන මැදිරිය සමග සහායක ගුවන් නියමුවාගේ අවසන් වචන කිහිපය සිංහල පරිවර්තනය තමයි මෙන්න මේක. ඊටාම හදිසි අවස්ථාවක්. ගුවන් යානය ඉහළට ඔසවන්න බෑ. බලය අඩු වෙනවා. ඉතින් ඔහුට කියන්න පුළුවන් වුණේ එපමණයි. ඒ වගේම මෙම ගුවන් අනතුරින් එක් මගියෙක් හැර අනිත් සියලුම මගින් මිය ගිහිල්ලා. ඒ මදිවට ප්ලේන් එක කඩන් වැටිලා තියෙන්නේ වෛද්‍ය ශිෂ්‍යාවන් ඉන්න නේවාසිකාගාර ගොඩනැගිල්ලකට. එතන ශිෂ්‍යාවන් 5ක් මිය ගිහිල්ලා. ඒ වගේම ලංකාවේ ගහක අත්තක් කඩන් වැටිලා අවුරුදු 10ක පිරිමි ළමයෙක්ගේ ජීවිතය නැති වෙලා තියෙනවා. මේ හැම සිදුවීමක්ම අපිට මතක් කරන්නේ ජීවිතයේ තියෙන අනිත්‍ය බව. එක පාරටම ප්ලේන් එකක් කඩන් වැටිලා තමන්ගේ ජීවිතේ නැති වෙයි කියලා ඒ මියගේ ශිෂ්‍යාවන් හීනකින්වත් හිතන්නේ නැතිව ඇති. ඉතින් අපි අහලා තියෙනවා මාරයා ආවහම ඉන්න තැන අදාළ නැහැ කියලා. එහෙම හිතලා බැලුවාම අපි මේ ගත කරන්නේ බොහොම අවිනිශ්චිත ජීවිතයක්. එහෙම බැලුවාම අපිට ඉතුරු එකම විකල්පය කා එක්කවත් තරහමරා නොවි වෛරය වපුරවන්නේ නැතුව ඉන්න කල් සතුටින් සාමයෙන් ඉන්න එක විතරමයි.